crab curry. Let's go. හරි. එහෙනම් ඔන්න අද මං ගන්න යන්නේ මෙන්න මේ කකුලුව තමයි උයන්න. මේ කකුලගේ වල බලන්න ඔයාලට වෙනසක් පේනවද? කකුලුව දෙන්නගෙම. හැබැයි මේගොල්ලෝ ඔක්කොම එකම જાතියේ කකුලුව තමයි. ඒ කියන්නේ උයන්න කිසිම අවුලක් නැහැ. කකුලුවන්ගේ මේ උඩ තියෙන පාට ඒවා වෙනස් වුණා කියලා කකුලුවගේ රහ වෙනස් වෙන්නේ නැහැ. හරි ඒකින්ද කකුලුව ගද්දි බය නැතුව මේ පාට වෙනස් වුණා කියලා කල්පනා කරන්න ඕනේ ගන්න. මේ කකුලුවගේ බලන්න යාළුවනේ කොච්චර දරුණුයිද කියලා අර ක්ලාස් දෙක. මේකෙන් කපන්න බෑ. ඒත් ඇල්ලුවොත් ඔයගොල්ලන්ගේ ඇඟිල්ලට හොඳ ඩැමේජ් එකක් දෙන්න පුළුවන් තරම් තමයි තියෙන්නේ. හරි. අපි දැන් බලමු කකුලුව සුද්ධ කරන විදිහ. කකුලගේ මේ පිටිපස්සේ එයාගේ දැලක් අහුවෙලා. හරි අපි ඒ දැල අයින් කරලා එමුකෝ. හරි දැල අයින් කරගත්තා. දැන් මේ කකුලගේ මේ පිටිපස්සේ යට තියෙනව නේද? මේක තමයි කකුලගේ මේ රීප්‍රොඩක්ෂන් වෙසල් එක. හරි. අපි එතනින් තමයි දැන් මේක මුලින්ම ගලවන්න යන්නේ. එතනින් ගලවද්දී බලාගෙන ගලවන්න මොකද කකුලගේ කෑම ඒ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ තේ හරිය. ඉතින් ඒක බෑග් එකක් වගේ ඉතින් ඒකට ඇඟිල්ල ඇරියොත් එහෙම ඒකත් කැඩිලා මෙතන ඔයගොල්ලන්ට මේ ක්ලීන් කරගන්න අමාරුයි. ඒකින්ද පරිස්සමෙන් ඒක ගලවගෙන ඊට පස්සේ මේ අනවශ්‍ය කෑය. දැන් ඒ කකුලගේ උඩ තියෙන අර තියෙන කූරු වගේ මස් කෑලි ටිකක් ඒක ඇවිල්ලා මස් නෙමෙයි ඒක ඇවිල්ලා කකුලගේ දියර. ඒක අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. සමහර කට්ටිය ඒක පිටින් උයනවා. හැබැයි ඒක මන් දන්න තරමට නම් කන්න බෑ. ඒකින්ද මම ඒ ඔක්කොම සේරම වගේ අයින් කරගන්නවා. ඊට පස්සේ ලේසි අපිට මේ කකුලගේ කකුල ගලවන එක. ඒක නිකන් වහම ගලවලා ගත්ත ගමන්ම අතර කැඩලා එනවා ලේසි. ඉතින් ඒකින්ද මේ වගේ කකුල් දෙකම අපි අයින් කරගමු. මෙන්න මෙහෙම ක්ලෝස් නම් බලද්දි මට නිකන් කකුලෝ කයිජු වගේ පේනවා. ඇස් දෙකත් එක්ක කටයි. හරි අපි යන් ඊළඟ කොටසට. දැන් මේ කකුලෝ ටික මේ මෙහෙම සුද්ධ කරගත්තාම දැන් සාමාන්‍යයෙන් ගොඩක් කටේල කකුලෝ එහෙම් පිටින්ම දාලත් මේ වෙනවා. අපි එහෙම නැතුව කකුලව දැන් දෙකට කපා ගමු. ඊළඟට මුරුංග. දැන් ගොඩක් කටිය ඩවුට් එකක් ඇති මුරුංග කකුලුවත් එක්ක දානවාද කියලා. ඇත්තම කතාව මුරුංග ඇවිල්ලා හරි සීතල කෑමක්. කකුලු කියන්නේ හරි උෂ්ණ කෑමක්. ඉතින් කකුලු වල තියෙන උෂ්ණය අඩු කරන්න අපි ඇවිල්ලා සාමාන්‍යයෙන් මුරුංග කොළ දානවා. ඒ මුරුංග කොළ නැති හින්දා අද මම පාවිච්චි කරන්න යන්නේ මුරුංග. ඒකට කියලා ඔයගොල්ලන්ට මුරුංග උච්චර ගොඩාක් මෝන වෙන්නෙත් නෑ. අපි ඩීංග කොහොම දාගත්තා නම් ඇති. දැන් ඉතින් සුපුරුදු පරිදි ලුණු ගෙඩියක් අරන් ඒ ලුණු ගෙඩිය හොඳට හීනියට ලියාගමු. ටිකක් මේ තෙල් ටික රත් වෙන්න ඇරලා අබ ටිකක් දාගෙන ඒ අබ ටික ටිකක් බදින්න ඇරලා ඊට පස්සේ ඒකට අර ලුණු ගෙඩි ටික දාගන්න. ඊට පස්සේ ඒ ලුණු ගෙඩි ටෙම්පරර් වුණාට පස්සේ ඒකට අපි කපාගත්ත මුරුංග ටික දාගන්නවා. දාලා දැන් මුරුංග එකට සුදු ලුණු ටිකක් දාලා ඒකත් හොඳට ටෙම්පරර් වෙන්න අරින්න ඕනේ. මොකද මේ මුරුංග ඇවිල්ලා තැම්බෙන්න ටිකක් වෙලා යනවා. ඒතකොට කකුලුව ඉක්මනට තැම්බෙනවා. ඒකින්ද ඒක ටිකක් තැම්බෙන්න ඇරලා ඊට පස්සේ අපි කකුලුව එකින් එක වාජනයට දාගන්නවා. ඊට පස්සේ ඒක ටිකක් තැම්බෙන්න ඇරලා මොකද කරන්නේ කකුලුව ටික පෙරලා ගන්න ඕනේ. දැන් පෙරලා ගන්නවා කියද්දි කට්ටිය හැන්දෙන් පෙරලා. හැබැයි අපේ අම්මා මට කියලා දුන්න විදිහ තමයි මෙන්න මෙහෙම හොල්ලන එක. එතකොට කකුලුවටත් කිසිම බාධාවක් නැති වෙන්න උඩ ඉන්නේ උන් ටික යටට ගිහලා යට ඉන්නේ උන් ටික උඩට ලස්සන්ට ඇවිල්ලා ඔක්කොම තැම්බෙනවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න. වතුර දාගත්තට පස්සේ මිරිස් කුඩු. මම නම් මිරිස් කුඩු හැඳි 4ක් විතර දැම්මා. ඕගොල්ලන්ගේ සැරට අනුව ඕගොල්ලෝ මිරිස් කුඩු දාගන්න. ඊට පස්සේ 3-5 හැඳි 1මාරක් විතර දාගන්න. ඒ කියන්නේ මිරිස් කුඩු හැඳි 4කට 3-5 හැඳි 1මාරක් වගේ. ඊට පස්සේ ලුණුත් සාමාන්‍යයෙන් හැඳි 1මාරක් 1.3 වගේ වෙන්න දාගන්න. මම නම් මේ හැමදාම මේ පොල් වතුරේක මිස් කරන්නේම නැතුව අරන් බොනවා. මාරම රහයි ඒක. හරි. ඒක කඩලා තියාගෙන ඊට පස්සේ සියම්බලා හොඳට මිශ්‍ර කරගන්න. ගොරක දාන්න එපා. සියම්බලා වල තියෙන මයිල්ඩ් අඹුල් ගතිය තමයි මේ ක්‍රැබ් කරි එකට හරි. ඊට පස්සේ ඒකත් සියම්බලා එකත් ලස්සනට පෙරලා අරකට දාගන්න.
හැබැයි මේ කරිය මේ හොඳට කකුල ඔක්කොම තැඹුණාට පස්සේ ඒක කරන්නේ. ඊට පස්සේ අපි පොල් භාගයක් වගේ ගාගමු. පේනව නේද පොල් ඇඹරෙන ලස්සන? එන්න මේ වගේ ලස්සනට පොල් කිරි ටික අඹරලා අරන් තියාගන්න බ්ලෙන්ඩරෙන්. කිරි දෙපාරකට ගාගන්න ගහගෙන ඊට පස්සේ මුලින්ම කිරි එක දියාරු කිරි එක වක් කරලා ඒක මේ හොඳට ටිකක් ගානට රත් වෙලා එනකන් ඉඳලා ඊට පස්සේ උකු කිරි එක දාගන්න. දාලා හොඳට රත් කරලා ගත්තාම මෙන්න මේ වගේ ලස්සන ක්‍රැබ් කරියක් ලැහැස්ති.